තව කෙනෙකුගේ දානේ වළක්වනවා නම්, තව කෙනෙකු දානයක් දෙන්න ලැහැත්ති වෙනකොට ඒකට එපා කියනවා නම්, තව කෙනෙක් දානයක් වෙනුවෙන් වියදම් කරන්න ලැහැත්ති වෙනකොට හාපෝ උච්චර වියදම් කරන්න එපා කියනවා නම්, එයා ඔහුගෙන් හොරකම් කළේ කුමක්ද? පින හොරකම් කළා. පින පැහැරගත්තා. පටිග්‍රාහකානං ලාභාන්තරාය කරෝ හෝති. ඊළඟට ප්‍රතිග්‍රාහකයා දානේ ලබන කෙනාගේ ලාභයට අනතුරු කළා. දානේ ලබන්ට ඉන්න කෙනාගේ ලාභයට අනතුරු කළා. පුබ්බේවකෝ 57 කතෝච හෝති උපහතෝච. ඊට කලින්ම තමන්ගේ තියෙන ಗುಣ වනසා ගත්තා. යමෙක් තව කෙනෙකුගේ දානයක් වළක්වනවා නම් තුන් දෙනෙකුට අනතුරු වෙනවා කියවනේ. පළවෙනි එක්කෙනා තමයි දාන දෙන එක්කෙනා. දෙවෙනි එක්කෙනා තමයි දානේ ලබන එක්කෙනා. තුන්වෙනියා කවුද? ඒ වචනේ කියපු කෙනා. තමන්. තමන් නම් ඒ වචනේ කියන්නේ තමන් තමන්ටම අනතුරු කරගෙන, තමන් තමන්වම පැහැර අරගෙන, තමන් තමන්වම නසාගෙන. ඉතින් බුදුරජාණන් වහන්සේ එහෙම වදාarලා හරි ලස්සන කාරණාවක්